ඒකෙදි ලියන්නේ මේ 55 පිටුවේ උඩින් පොහොර යෙදූ විට පොහොර ශ්‍රවණය වීම වැළැක්වීම සිදුවන ආකාරය. පොහොර ශ්‍රවණය වීම වැළැක්වීම සිදුවන ආකාරය. දැන් ඔය කැටයන හුමාගේ වැදගත්කම අපි බලමු. මේ කියන්නේ මොකද්ද? කලිල වලට බැඳිලා තියෙන අයන ද්‍රාවණයට යන එක. ද්‍රාවණයේ තියෙන අයන කලිල වලට බැඳෙන එකෙත් වැදගත්කම අපින් අහන්නේ. එක සාරවත් භාවයට වැදගත් වෙනවා. ඔබ දාන්නා වූ ඕනෑම පොහොරක් හෝ යම් කිසි දෙයක් කලිල මැටි හෝ හියුමස් වැඩියෙන් තියෙනවා නම් හොඳට පසට අල්ල ගන්නවා. මේ කලිල වලට අල්ල ගන්නවා. එතකොට ගහට ඕන වෙලාවට ගහේ මුල පොළොව යටට යනවනේ. පාශු ද්‍රාවණයට ටික ටික දෙනවා ඕනේ වෙලාවට. පාශු ද්‍රාවණය අඩු වෙන්න කලිල වලින් දෙනවා. ඔන්න ගහට මේක උරා ගන්න පුළුවන්. එහෙනම් දාපු පොහොර එක වැස්සට පොළොව යටට ශරණය වෙන්නේ නැතුව වලකින්නේ මැටි හෝ හියුමස් තිබ්බොත්. කලිල තිබ්බොත් පුළුවන් තරම් පස්සට මැටි දාන්න ඕන. පුළුවන් තරම් පස්සට හියුමස් දානවා. මැටි වලටත් වඩා හොඳයි හියුමස්. මැටිත් වලත් බැඳ ගන්නවා. නමුත් හියුමස්නේ සාමාන්‍ය පසේ හිස් තැන් හදන්නේ. පාංශු ජීවීන්ට වැදගත් වෙන්නේ. වාතනයට වැදගත් වෙන්නේ හියුමස්නේ. එනම් පසට කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කරන එක වඩා හොඳයි මැටි දානවටත් වඩා. මැටිත් ඉතින් හොඳ පොහොර රඳවා ගන්න එකයි. ඉතින් මැටි වල ඊුණාට ගැටලු තියෙනවානේ. පස තද වෙනවා. වතුර උරා ගත්තාම මඩ වෙනවා. නැත්නම් ජල පාංශු අවකාශ ඔක්කොම මේ වාත අවකාශ වැහෙනවා. ජලය ගොඩාක් දවස් හඳෝගෙන තියාගන්නවා. ගස්වල මුල් වලට හුස්ම ගන්න බෑනේ එතකොට. මේ හුස්ම ඉක්ර වෙලා මැරෙන්නේ නේද? නිර්වායු ශ්වසනය වෙන්න ගිහිල්ලා ලැක්ටික් ඇසිඩ් ඇදිලා සෝරි මේ ඇල්කොහොල් හැදිලා ශාක මිය යන්න පුළුවන්. එතනින් එහාට ඊළඟ කාරණේ ආම්ලිකතාවයේ ශාරීයතාවයේ නිවැරදි කරන්නේ මෙහෙමලු. මේක තියෙන්න ඕනෙලු. ඇත්තනේ. ඔබට මතකද? පස ශාරීය වෙනකොට අපි කිව්වා මොකද කරන්නේ? ශාරීය වෙනකොට අපි කිව්වා ජිප්සම් දාන්න කියලා. පස ආම්ලික වෙනකොට ජිප්සම් දාන්න කිව්වා. මේ ජිප්සම් දාන්නේ පාංශු ද්‍රාවණයට. ඉතින් කලිලවල තමයි සෝඩියම් බැඳිලා හිටියේ. ශාරීයතාවයේ. කලිලවල බැඳිච්ච සෝඩියම් ද්‍රාවණයට දාන කැල්සියම් මගින් විස්ථාපනය වෙන්න මේ හුවමාරුවේ එපේ. ඊට අමතරව කැල්සියම් කාබනේට් දාන්නේ පාංශු ද්‍රාවණයට. ආම්ලික පසක හයිඩ්‍රජන් බැඳිලා තියෙන්නේ. මේ හයිඩ්‍රජන් අයින් කරලා අතන්ට මේ කැල්සියම් බැඳෙන්න එපේ. ඔන්න ඕකට කලිල කැටයන හුවමාරුව වැදගත් වෙනවා. ඊට අමතරව අපවිත්‍ර ජලය පිරිසිදු කිරීම ඉතාමත් වැදගත් ළමයි. ඔයගොල්ලෝ දන්නවා මැටි වලින් පෙරලා එන ජලය ඉතාමත් පිරිසිදුයි නේද? මැටි සහිත භාජන වලින් ඔය කල වලින් හිතමුකෝ. කලයකින් ජලය ගොඩාක් කලයක තියනවා නම් ඉතින් කලිල තියෙන මැටිනේ තියෙන්නේ. මේ ජලයේ තියෙන විවිධ අහිතකර දේවල් උරා ගැනීම සිදු කරනවා මෙන්න මේ මැටි මගින්. එතකොට අපවිත්‍ර ජලය පිරිසිදු කරන්න ගන්න පුළුවන්. අපවිත්‍ර ජලයේ තියෙන කොච්චර අයන තියනවද? කලිල වලින් හරි කලිල සංකීර්ණයක් තුලින් මේ යවුවොත් අපවිත්‍ර ජලය පිරිසිදු වෙනවා. ඒ කියන්නේ කන්ද උඩට වැස්සහම ඒ වතුර ටික ගලාගෙන ගිහිල්ලා ඇලට එකතු වෙන්න කලින් කලිල ගොඩාක් තියෙන හින්දා මේ කලිල වලින් දේවල් අවශෝෂණය කරලා පිරිසිදු ජලය ටික ඇලට වැටෙන්නේ. ගස්වැල් තියෙනවා තව හොඳයි. කාබනික ද්‍රව්‍ය තියෙනවා. පස් තිබ්බත් ඒත් ඉතින් පස් වලින් පෙරලා යනකොට පිරිසිදු වෙන උල්පත් වගේ හොඳ පිරිසිදු ජලය ලැබෙනවා. අනිත් එක පස්සේ භෞතික ගුණාංග වෙනස් කිරීමට වැදගත් වෙනවා. එන්නේ කරුණු කාරණාවන් මේ ගැන මේකේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරනවා කැටයන හුමාරු ධාරිතාවය. මේක ඉතාමත් වැදගත් එකක්. මේ පොඩ්ඩක් අහගන්න. වියලි පස් ඒකක බරක
වේලිච්ච පස් යම් කිසි ප්‍රමාණයක කොච්චරක්ගද දැන් ඔයා වියලි පස් කිලෝ එකක් ගන්නවන කැටවයන්න හෝමාරු වෙන්න සෙන්ටිමෝලවලින් සෙන්ටිමෝල් වියලි පස් කිලෝග්‍රෑම් එකට කැටයන සෙන්ටිමෝල් වලින් තම මයින්නේ එහෙම නැත්තම් වියලිග්‍රෑම් පස් සාමාන්‍යෙන් ග්‍රෑම් 100ක් ගත්ත 5 ග්‍රෑම් 100කට නම් මිලි සමක කැටයන හෝමාරු උදාහරණතාව මයින්නේ ඒක කියව කිව්වේ සෙන්ටිමෝල හරි මිලි සමක හරි ඒ කියන්නේ මේ බලන්න 5 කිලෝග්‍රෑම් එකක 5 කිලෝග්‍රෑම් එකට සෙන්ටිමෝල වලින් මේක තමයි ඒකකය CMOL එතකොට 5 ග්‍රෑම් 100ක් නම් මිලි සමක වලින් MEQ මේක තමයි කැටයන හුවමාරුවේ ඒකක එතකොට කැටයන හුවමාරුවේ කියන්නේ මොකද්ද වියලි පස් ඒකක භාගක මේ ග්‍රෑම් 100ක හෝ කිලෝග්‍රෑම් එකක හුවමාරු වෙන්න පුළුවන් කැටයන ප්‍රමාණය හුවමාරු වෙන්න පුළුවන් කැටයන ප්‍රමාණය නිකන් අපි මෙහෙම ගන්නකො මේක ඊළඟට කතා කරන දේ මම මේ පෙන්වන්න හදන්නේ ඔබට කියා දුන්නා නේද ආම්ලික අයන જાතියක් ආම්ලික පස් ආම්ලික අයනයි බාස්මික අයනයි කලව මේ මම ලිව්වා මම මෙහෙම එක එක අගයන් දානවා සෙන්ටිමෝල වලින් 3යි සෙන්ටිමෝල 4යි 10යි 16යි 2යි 18යි ඔහොම දානවා අගයන් ටික ඒ කියන්නේ හයිඩ්‍රජන් සෙන්ටිමෝල 3යි ඇල්මිනියම් 4යි 10යි කැල්සියම් 16යි සෝඩියම් 2යි සෝඩියම් වලට 6ක් දාමු 6යි මේක 18යි කියලා මම දැම්මා අපේ මේකේ කතා කරනවා භස්ම සංතෘප්තිය කියලා අලුත් වචනයක් භස්ම සංතෘප්තිය කැටයන හුමාරු සංකීර්ණයේ තියෙන මුළු කැටයන වලින් මුළු ප්‍රමාණයෙන් හුවමාරු වෙන්න පුළුවන් භාෂ්මික ප්‍රමාණය අරගෙන ප්‍රතිශතයක් ගත්තොත් ඒක භස්ම සංතෘප්තිය කියලා කියනවා එහෙනම් ඔයාලා බය වෙන්න එපා විභාගෙට මුළු කැටයන කියලා දැම්මම දාලා තියෙන ඔක්කොම ටික බලන්න හැබැයි භාෂ්මික ඒවා විතරක් උඩට ගන්න දැන් මෙතන තියෙන භාෂ්මික ඒවා මොනවා කියලා දැනගන්න එපේ හයිඩ්‍රජන් ආම්ලිකයි කියලා දන්නවනේ ඇලුමිනියම් ආම්ලිකයි මැග්නීසියම් 10 භාෂ්මිකයි කියලා දැන් දන්නවා කැල්සියම් භාෂ්මිකයි කියලා දන්නවා සෝඩියම් භාෂ්මිකයි කියලා දන්නවා ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ ඕකනේ අර්ථ මම ලියලා දුන්නේ වෙනම එහෙනම් මුළු කැටයන කීයක් තියෙනවද කියලා බලන්න නේද 14යි 17ක් තියෙනවා 17යි 16ක් තියෙනවා නේද 17යි 16යි එතකොට 26යි 32යි 33යි 33යි 6යි 29යි 18යි 57යි නේ මන් දාන්නේ කැල්ලකින් ගහම මන් දන්නේ 57ද 68ද කියලා බලමු කැල්ලකින් ගහන ටක් ගාලා හදමු
3යි 4යි 10යි 16යි 6යි 18යි 57යි. හිතේ කැල්ල එකක් හොඳයි. 57යි මුළු කැටායන ප්‍රමාණය. එහෙනම් මුළු ප්‍රමාණය 57යි. භාෂ්මික ඒවා කීයද? ඒක උඩට දානවා. 10යි 16යි 26යි 26යි 32යි. හරිනේ? 57ට 32 නම් 100ට බලනවා. ඔන්න භස්ම සන්තුෂ්තිය නම් මුළු ඒවා ටික යටට දැම්ම භාෂ්මිකේ උඩට දැම්ම. සියයට 56යි. උත්තරේ එනවා 156යි. පැහැදිලි? ප්‍රතිශතයක් විදිහට උත්තරේ නම් 100ට එනවා. භස්ම සන්තුෂ්ත ප්‍රතිශතය කියන්නේ ඕකට. ඕකට. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ එතකොට ළමයි මේ භස්ම සන්තුෂ්තිය මයිනේ ඒකකක් දැනගන්න ඕනේ. දැන් අලුත් ඒකක කීපයක් අද හම්බුණා. එකක් තමයි විද්‍යුත් සන්නායකතාවයේ මයිනේ එකක. අනිත් එක තමයි pH එක. ඒක නම් ගැටලුවක් නැහැ. අනිත් එක තමයි මෙන්න මේ භස්ම සන්තුෂ්තිය ඒක. විද්‍යුත් සන්නායකතාවයේ මයිනේ එක නෙවෙයි භස්ම සන්තුෂ්තිය මයිනේ 5 ග්‍රෑම් 100ට මිලි සමක වලින් 5 කිලෝග්‍රෑමයට සෙන්ටිමෝල වලින්. විද්‍යුත් සන්නායකතාවය මැන්නේ මොකෙන්ද? විද්‍යුත් සන්නායකතාවය කීයට වඩා අඩුයිද කියලාද කිව්වේ? සෙන්ටිමීටරයට මිලිසීමස් නේ. හරි. නැත්තම් 5 සෙන්ටිමීටරයට මිලිසීමස් මීටරයට ඩෙසිමස්ද? බලන්න කොහොමද ඒක උගන්වලා තිබ්බේ කියලා. එතකොට අපි ලියාගමු ওই ටික කැටායන හෝ මාරු ධාරිතාවය. වියලි පස් ඒකක බරක ඇති. වියලි පස් ඒකක බරක ඇති. හුවමාරු කළ හැකි. හුවමාරු කළ හැකි. කැටායන ප්‍රමාණය කැටායන හුවමාරු ධාරිතාවය ලෙස හඳුන්වයි. හරිද? කැටායන හුවමාරු ධාරිතාවය ලෙස හඳුන්වයි. ඊළඟට ඇනායන හුවමාරු කියන්න ඒ තීතින් අරක අනිත් පැත්ත. කැටායන හුවමාරුව අඩු කලිලවල. කැටායන හුවමාරුව අඩු කලිලවල. ඇනායන හුවමාරුව යම් ප්‍රමාණයකට හෝ සිදුවේ. ඇනායන හුවමාරුව යම් ප්‍රමාණයකට සිදුවේ. භස්ම සන්තුෂ්තිය ලියන්න. කැටායන හුවමාරු සංකීර්ණය ඇති. කැටායන හුවමාරු සංකීර්ණය ඇති
මුළු කැටායන ප්‍රමාණයට සාපේක්ෂව මුළු කැටායන ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇති භෂ්මකාරක කැටායන එහි ඇති භෂ්මකාරක කැටායන භෂ්මකාරක කැටායන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට එමාගය භෂ්ම සන්තෘප්ත ප්‍රතිශතය ලෙස හැඳුන්වයි. එමාගය භෂ්ම සන්තෘප්ත ප්‍රතිශතය ලෙස හඳුන්වයි. හොඳයි. පුතා භාෂ්මික කැටායන කියලා ඕනනම් ඔතනත් ලියාගන්න. ඔයගොල්ලන්ට දැන් කටපාඩම් ඇති මං කියලාම. සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්. ඒ ටික තමයි භෂ්ම. යටට දාන්න මුළු වගේ. ඕක මිලි සමක වලින් දුන්නද සෙන්ටිමෝල වලින් දුන්නද ඒක අදාළ නැහැ. ඔයාලට දීලා තියෙන එක. දැන් හිතන්න එපා මෙහෙම. දැන් මං ආම්ලික ඒවයි භාෂ්මික ඒවයි ගොඩක් ඉගෙනුවානේ. ගණන් වල එනවා දැන් ආම්ලික ඒවායින් දෙකක් විතර දාලා භාෂ්මික තුනක් විතර දාලා. දැන් ඔයාලා කල්පනා කරන්න එපා හයිඩ්‍රජන් දාලා නැහනේ. ආම්ලිකයිනේ. ඒකේ අගේ දීලා නැහනේ කියලා හිතන්න එපා. දීලා තියෙන අගයන්ගෙන් ආම්ලික ඒවයි භාෂ්මික ඒවයි ඔක්කොම යටට දාලා එකතුව උඩට භෂ්ම ටික දාන්න. එච්චරයි. ආයි හිතන්න එපා මේක දීලා නැහැ අරක දීලා නැහැ කියලා. ඒවා අපිට අදාළ නැහැ. දීලා තියෙන ටිකෙන් බලන්න. ඊළඟට විද්‍යුත් සන්නායකතාව අවසාන වශයෙන් කතා කරන් තියෙන ඔතන විද්‍යුත් සන්නායකතාව. මේකේ තියෙනවා ඊටාම වැදගත් කතා 56 පිටුවේ pH අගේ 7 හෝ ඊට වඩා වැඩි නම් භෂ්ම සන්තුෂ්තිය 100%යිලු. pH අගේ 7ට වඩා වැඩි කියන්නේ මුළු හුවමාරු වෙන්න පුළුවන් කැටායන වලින් වැඩිම ප්‍රතිශතයක් ඔක්කොම වගේ තියෙන්නේ භෂ්ම. ඒකයි. භාෂ්මික ඒවා සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් තියෙන්නේ. ඒකයි 100% කියලා දාලා තියෙන්නේ. දැන් විදුලිය සන්නායනය වීම විද්‍යුත් සන්නායකතාව. පසේ ද්‍රාවණේ විදුලිය ගමන් කරන්න හැකියාවක් තියෙනවනේ පාංශු ද්‍රාවණේ. නැත්නම් විද්‍යුත් ධාරාවක් ගෙන යාමේ හැකියාව. කලිනුත් කතා කළා ඔක. සෙන්ටිමීටරයට මිලිසීමන්ස් වලින් මයින්නවා. නැත්තම් මීටරයට ඩෙසිසීමන්ස් වලින් මනිනවා. එහෙම තමයි මනින්නේ. සාමාන්‍ය ශාරීය පසකෝක අඩුයි කිව්වා ලවණ පසක 4කට වඩා වැඩි කිව්වා. ඒක අපි දැන් කලින් ඉගෙන ගත්තා. තේරුණාද? ඒකට හේතුව තමයි ශාරීය පසේ සෝඩියම් තියෙන්නේ බැඳිලා ලවණ පසේ තියෙන්නේ මේ පාංශු ද්‍රාවණේ අයන විදිහට තියෙන්නේ. ඒකයි. තේරුණා? එතකොට සාමාන්‍ය විද්‍යුත් සන්නායකතාවය දාලා බලනවා. පසේ ලවණද පසද්ද මේක ශාරීය පසද්ද කියලා. ඒක දැනගන්න පුළුවන්. පස ලවණද ශාරීයද කියලා දැනගත්ත හැකි විද්‍යුත් සන්නායකතාවය. පැහැදිලිද? කිසිම දෙයකට බය වෙන්න එපා. ඉතාමත් හොඳින් ඔය ආම්ලිකතාවයේ, භාෂ්මිකතාවයේ, ලවණතාවයේ, ශාරීයතාවයේ, විද්‍යුත් සන්නායකතාවයේ, භස්ම සන්තුෂ්ත ප්‍රතිශතය ආදී වශයෙන් සියලුම දේවල් අපි කතා කරලා තියෙන ඉතින් විද්‍යුත් සන්නායකතාවයට ලියාගමු. විද්‍යුත් ධාරාවක් ගෙන යාමේ හැකියාව විද්‍යුත් ධාරාවක් ගෙන යාමේ හැකියාව විද්‍යුත් ධාරාවක් ගෙන යාමේ හැකියාව විද්‍යුත් සන්නායකතාවයෙන් මිනුම් කෙරේ.
විද්‍යුත් සන්නායකතාවයෙන් මිනුම් කෙරේ. පාංශුද්‍රාවණයේ විවිධ අයන පවතී ඒ කතන්දරේ තියෙනවා ළමයි විද්‍යුත් සන්නායකතාවය මයින ඒකක ටික ලියාගන්න. සෙන්ටිමෝලයි මිලි සමකයි කියලා. සෙන්ටිමෝලයි මිලි සමකයි කියලා ඒකක ටික දාගන්න. සෝරි සෙන්ටිමෝලයි මිලි සමකයි නෙවෙයි. ඔව් මිලි සීමන්සුයි ඩෙසි සීමන්සුයි. සෙන්ටිමෝලයි මිලි සමකයි අපි දාගත්තේ බස්ම සන්තුප්තියට නේද? මේක මිලිසීමස් සෙන්ටිමීටරයට ms කියලා ලියන්න. මිලිසීමස් ms ඩෙසිසීමස් ds මීටරයට කියන්නේ m වෙනතුරු නේද? සෙන්ටිමීටරයට ඝන සෙන්ටිමීටර නෙවෙන්නේ cm වෙන එක. සෙන්ටිමීටරයට මිලිසීමස් මීටරයට ඩෙසිසීමස් තමයි. සෙන්ටිමීටරයට මිලිසීමස් හෝ මීටරයට ඩෙසිසීමස්. හරි. එහෙනම් අද දවසේ ගොඩාක් මේ සම්බන්ධ වෙන්න ගියාම මේකේ විසන්ධි වීම ඇති වුණා දෙතුන් පාරම නේද? ඒක ගැටලුවක් කරගන්න එපා. අපේ මේ වැඩ ටික අපි අද දවසට අවශ්‍ය දේවල් ටික ඔක්කොම පිළිවෙලට සාකච්ඡා කළා. රයිට් එහෙනම් පළවෙනි වෙලා නම් තව ටිකක් තිබ්බත් අපි අද දවසේ මේක නිතර මේ ඩ්‍රොප් වෙනවා අපේ ලයින් එක අපි දැන් ඒ නිසාම අදට අවශ්‍ය දේවල් ටිකත් පහසුවෙන් කතා කරපු නිසාම අපි ජෛවීය සාධක කියන අලුත් කොටසට එන්න කලින් නම් අදට අපි සමුගන්නවා. සෑම දිනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.